දිනු මගේ යකෝ ලැජ්ජයි අදින්න මෝඩ තරිඳු රිවිව් බයි කුෂාත් වලින් අද අපි කතා කරන්නේ මේ වසරේ දැනට බලපු ආතල්ම ලාංකේය චිත්‍රපටය ගැන. මුලින්ම කියන්න ඕනේ ෆිල්ම් එක තාමත් බලපු නැති අය ඉන්නවා නම් අද අරගෙන ස්පොයිලර් ෆ්‍රී රිවිව් එකක්. මොකද හැමතැනම ෆිල්ම් එකේ වීඩියෝ ක්ලිප්ස් දාලා මම දන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රසවින්දනයේ රසාස්වාදයේ කොතනද තියෙන්නේ කියලා තව කෙනෙක්ගේ රසවින්දනය එහෙම් පිටිම විනාශ කරනවා. ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ඒ ෆිල්ම් එකේ තියෙන හොඳම සීන්ස් වීඩියෝ කරලා දාලා. ඉතින් එහෙම කරන්න එපා. හරි. ඒ වගේම කියන්න ඕනේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක නම් බලන්න එපා. ඒ වගේම අර මම කිව්වා වගේ Facebook එකේ දාන පෝස්ට්, පින්තූර, ක්ලිප්ස් මේ මොකුත්ම බලන්න එපා. මොකද එහෙම වුණොත් මේ ෆිල්ම් එකේ තියෙන ෆුල් ආතල් එක ඔයාට ගන්න මිස් වෙනවා. මොකද මේක ඒ තරමට නෙළුම් කුළුණ වගේ සමහරට ඊටත් වඩා මාරම ආතල් එකක් දෙන ෆිල්ම් එකක් මට නම් මෝඩ තරිඳු කියන්නේ. විශේෂයෙන්ම ඔයා මේ ලාංකේය සිනමාවේ මේ වෙනකොට නව රැල්ලක් ඇතිලානේ තියෙන්නේ. මේ නව රැල්ලේ පීක් එකටම අරගෙන ගියපු තැනක් තමයි මෝඩ තරිඳු කියන්නේ. ඒ තරමට මේ වැඩේ මාර ෆ්‍රෙෂ්, මාර ආතල්. ඒ නිසා ස්පොයිල් වෙන්න කලින් ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා මෝඩ තරිඳු බලන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක දිගටම එකතු වෙලා ඉන්න මෝඩ තරිඳු ඇයි බලන්න ඕනේ මෝඩ තරිඳු එකේ තියෙන හොඳ සහ නරක ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ෆිල්ම් එක ගැන මොකුත්ම ඔයාලට කියන්නේ නැතුව. මෝඩ තරිඳු කියන්නේ බ්ලැක් කමඩි එකක්. එහෙම නැත්නම් ඩාර්ක් කමඩි එකක්. එතකොට ඔයාලා හිතනවා ඇති මොකක්ද මේ බ්ලැක් කමඩි එකක් ඩාර්ක් කමඩි එකක් කියන්නේ කියලා. අපි මේ අවුරුද්දේ වගේ ෆිල්ම් එකක් බැලුවා. ඒ තමයි නෙළුම් කුළුණ. ඔයාලට මතක ඇතිනේ ෆිල්ම් එකේ තේමාව මරණයක්. ඒ මරණය ඇතුලේ තමයි හාස්‍ය ප්‍රේක්ෂකයාට ලබා දෙන්න. අපි මරණයක් දිහා බලාගෙන hina වෙනවා. ඒ වගේම මේ දවස්වල ගාසා තීරයේ යුද්ධයක් තියෙනවා. මෙන්න මේ වගේ සංකල්පයක්. නැත්නම් ලංකාවේ තිබුණු 30 අවුරුදු යුද්ධේ මේ දරුණු සංකල්පනේ අර කිව්වා වගේ මරණය. එහෙම නැත්නම් රියානතුරක්. එතකොට අලිමිනිස් ගැටුම මේ වගේ දරුණු සංවේදී මාතෘකාවක් හාස්‍යෝත්පාදක අයුරින් ඉදිරිපත් කරන එක තමයි බ්ලැක් කමඩි එකක එහෙම නැත්නම් ඩාර්ක් කමඩි එකක වෙන්නේ. එතකොට අපි තියටර් එකේදී කොච්චර hina වුණත් ඒක බලලා හැබැයි එතනින් එළියට එද්දී අපිට තේරෙනවා අපි මේ hina වුණේ එන ට්‍රැජඩි එකකට නේද? එන වෝ එකකට නේද? අන්න ඒ අවුල ඇති කරන එක තමයි බ්ලැක් කමඩි කියන ශානරයෙන් සිනමාව ඇතුළේදී කරන්නේ. ඉතින් මෝඩ තරිඳු කියන්නේ තන්නේ වගේ බ්ලැක් කමඩි එකක්. මේකේ තියෙන ට්‍රැජඩි එක මොකක්ද කියලා දැනගන්න ළඟම සිනමා ශාලාවට යන්න. මේ ෆිල්ම් එකේ මම ආසම දෙයක් තමයි තවත් ආගම, විශ්වාස, මිත්‍යාමත මේ අපි වටේ තියෙන අපි හරයි බය දේවල්, අපි රාමුගත කරලා තියෙන ගොඩාක් දේවල් හාස්‍යයට ලක් කරනවා. හැබැයි කාගේවත් හිත රිද්දන්නේ නැතුව මාර ආතල් එකක් දෙන ගමන් තමයි ඒව හාස්‍යෝත්පාදක අයුරින් චිත්‍රපටය ඇතුළේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අර අයනායක පද්‍යපන්තිය කියන්නේ මා නොකෙරුවත් නොකරමි ඒ ගැරහීම. මේ තිසරලා දෙන්න අන්න ඒ වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. අර මම කියපු ආගම, මිත්‍යා විශ්වාස, සම්ප්‍රදායන් වගේ දේවල් හාස්‍යයට ලක් කරමින්. ඒක කරලා තියෙන විදිය හරිම ෆ්‍රෙෂ් සහ මාර ආතල්. මේ තිසරලා දෙන්න තව ආතල් එකක් දීලා තියෙනවා. අපි අර මනමේ නාට්‍ය දැකපු වැදි රජුයි කුමරියයි මනමේ කුමරුයි. මෙන්න මේ ඝට්ටනය අදටත් ලාංකික සමාජයේ තියෙනවනේ. කියන්නේ ප්‍රතාපවත් බව, දරදඬු බව මෙන්න මේකටද ගැහණිය කැමති. නැත්නම් අර මල් අරගෙන එන හැම වෙලේම පස්සෙන් ඉඳලා අර වස්තුවක් වගේ රැකගන්න පිරිමියාටද කැමති. මෙන්න මේ පැරඩොක්ස් එක අදටත් ලාංකික සමාජයේ තියෙනවා. මට මතකයි එක සිංහල ගුරුවරයෙක් කියනවා ඉස්සර අපේ පවුල් වල ආදරේ රැඳුනේ ආච්චිලා සීයාලා කාලේ සීයා බීලා ඇවිල්ලා තාච්චිට තඩි බෑවත් තාච්චි කෙහෙල් කොරටුවේ හැංගිලා ඉඳලා ආය සීයා නිදාගද්දී ඇවිල්ලා සීයාට කෑම ටික උයලා දෙනවලු. දැන් මේ ගුටි කෑමේ දරදඬු බව මේක තමයි ආදරේ සිංහල ගුරුවරයාට අනුව. එතකොට අපි මෝඩ තරිඳු වෙත આવොත් අපිට පේනවා ගොඩක් වෙලාවට අර මැරිලා ආදරය කරන එකාව තමයි සමාජය ඇතුලේ මෝඩයා බවට පත් කරන්නේ. බහුතරයක් ඇතුලේ. අර මකරුවෙක් වුණත් මම සටන් කරන්න කැමතියි කියන්නේ. වාහනයක්වත් මම පයින්නවා කියන්නේ මේ බොරුවට නෙමෙයි කියන්නේ. ඌ ඇත්තටමයි. හැබැයි අර සමාජය ඇතුලේ ඌ මෝඩෙක්. ඌ හිලුකාරයෙක්. සමාජය ඇතුලේ ගොඩක් වෙලාවට අර නව යෞවන සමයේ එන ලිංගික ආසාවත් එක්ක බස් එක පිටිපස්සේ නිරුවත් කරන රූම් එකකට අරගෙන යන. ඒ කියන්නේ ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින්ම අර මේ දේවල් එක්ක ගැටෙන පිරිමියාට තමයි ගොඩක් වෙලාවට පාසල් සමයේ සිල් බිඳගන්නේ ගැහැණු ළමයි ලංකාවේ බොහෝ දුරට බහුතරය. මම හැම වෙලේම බහුතරය කියන වචනේ පාවිච්චි කරනවා. මොකද හැමෝම එහෙම නොවන නිසා. මෙන්න මේ කතන්දරේ තමයි මට ෆිල්ම් එකේ අර මම කලින් කිව්ව අලිමිනිස් ගැටුම, යුද්ධය, මරණය මේ දේවල් වලටත් වඩා ලොකුම ඩාර්ක් කමඩිය තමයි ලාංකික සමාජයේ මේ නව යෞවනයන් අතර පවතින රොමෑන්ස් එක. ඒක මාර විදිහට කැප්චර් කරගෙන තියෙනවා තිසරලා දෙන්න මට දැනුණ විදිහට. ඔයාලත් ඒ කතාව දැනුණත් දන්නේ නැහැ ෆිල්ම් එක බලාගෙන යද්දි. චිත්‍රපටයේ විශිෂ්ටම ඇස්පෙක්ට් එක ගැන අපි ඊළඟට කතා කරමු. ඒ තමයි රංගනය. මේකේ නළු නිලියෝ නම් මාර විදිහට ඇක්ට් කරා. ඒ කියන්නේ ගියපු වෙලේ ඉඳන් බඩ පැලෙන්න hina වෙන මට්ටමේ ඇක්ට් එකක් දුන්නේ පටන් ගත්ත වෙලේ ඉඳන්. මුලින්ම මතක් කරන්න ඕනේ
කෞශල්‍යා ෆර්නෑන්ඩෝ. මම නීරා බලද්දිත් කිව්වා අපි නෙළුම් කුළුණ බැලුවා, නීරා බැලුවා, ඊළඟට මෝඩ තරිඳු වෙන්නේ කියලා. කිව්වා වගේම නෙළුම් කුළුණේ නීරා එකේ ඊටත් වඩා පීක් ලෙවල් ඇක්ටිං එකක් ආච්චි විදිහට මෝඩ තරිඳු එකේ දෙනවා කෞශල්‍යා ෆර්නෑන්ඩෝ. ගුණවතී ආච්චි විදිහට. මේ අවුරුද්දේ මට වසරේ නිලිය තමයි කෞශල්‍යා. අපි කෞශල්‍යව දැකලා තියෙන ගොඩක් වෙලාවට අර කර්කශ වියලි කලාපීය කතා පසුබිම් වෙලා ලිංගික අසහනය සහ ඒ කාන්තාවන්ට වෙන අසාධාරණකම් මෙන්න මේවත් එක්කම ගැටෙන චරිත අපි දැකලා තියෙන. සුළඟේ නුපිනිස, මේ මගේ සඳයි, අහසින් වැටෙයි, බොරදිය පොකුණ ඊටාම විශිෂ්ට චිත්‍රපට. ඇයගේ විශිෂ්ට රංගනයන් දැක ගැනීමට ලැබුණා. නමුත් මට හිතෙන විදිහේ විචාරකයින් අතරේ විතරයි, සම්මාන අතරේ විතරයි ඒ රංගනයේ කතා බහට ලක් වුණේ. බහුතර සමාජයේ කෞශල්‍යා ෆර්නෑන්ඩෝ කියලා නිලියෙක්ව දැනගෙන හිටියේ නෑ මට අනුව. අපි මවුස් වගේ චිත්‍රපටිවල දැක්කා ඒගේ මේ කමඩි හැකියාව, කමඩි චිත්‍රපටිවලගේ තියෙන රංගන හැකියාව මවුස් වගේ ෆිල්ම් වල අපි දැක්කා. නමුත් ඒක පීක් ලෙවල් එකට ආවේ නෙළුම් කුරුණෙන් කියලා මට හිතෙනවා. කෞශල්‍යා ෆර්නෑන්ඩෝගේ මේ දෙවනි ගමනට මම ඇත්තටම කැමතියි. අර කර්කශ යුගයේ කෞශල්‍යයට වඩා මේ කමඩි යුගයේ මේ බහුතර සමාජයට ආමන්ත්‍රණය කරන අර ලස්සන තරුණ කෙල්ල හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෝ අතරේ මුළු ප්‍රේක්ෂකාගාරයම චියර් කරන්නේ මේ ආච්චිට. ඒක මාර ආතල් මට නම්. මම කෞශල්‍යමේ පටන් ගත්තු දෙවනි චැප්ටර් එකට මම මාර ආසයි. ඉතින් ඉදිරියේදීත් ඒක බලාගෙන ඉන්නවා. කිව්වා වගේම මට වසරේ නිලිය කෞශල්‍යා ෆර්නෑන්ඩෝ. ඊළඟට සූර්යා දයාරුවන්. සමනල් සූර්යා කියපු ගමන් මට මතක් වෙන්නේ සමනල් සන්දනිය. හැබැයි තිසරලා දෙන්නට thank you. සූර්යා කියන නළුවා තාමත් ඉන්නවා කියලා අපිට මෝඩ තරිඳුගෙන් පෙන්නුවට. සූර්යාගේ කෞශල්‍යගේ කෙමිස්ට්‍රි එක මරේ මරු බලන් ඉන්න ආසයි. ඊළඟට ශ්‍රේහානි කහඳවල අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඒකට හේතුව මම හිතන විදිහට මේ ශ්‍රේහානිගේ පළවෙනි සිනමා රංගනය. ගොඩක් වෙලාවට මෙගාවල රඟපාන්න බැරි නිලියෙක් විදිහට තමයි ශ්‍රේහානිව හංගඩු ගැහුවේ. කියන්නේ සමාජ මාධ්‍යවල ඉන්න තවත් එක්තරා චරිතයක් විදිහට. නමුත් මම හරි කැමතියි අභියෝග බාර ගන්න නිලියන්ට සහ අභියෝග බාර අරගෙන රඟපාන්න බෑ කියන නළු නිලියන්ම අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂකවරුන්ට. තිසරේ වැඩේ කරලා තියෙනවා ශ්‍රේහානිට. ඒ වගේම ශ්‍රේහානි ඉතාම හොඳට සොෆීගේ කැරක්ටර් එක කරනවා. හොඳම දේ කෞශල්‍යා ෆර්නෑන්ඩෝ වගේ අති විශිෂ්ට රංගවේදිනියක් එක්ක තමයි ශ්‍රේහානි තිරේ බෙදාගන්නේ. කිසිම වෙලාවක එයා ආධුනිකයෙක් කියන එක එයාගේ රංගනයෙන් පෙනුනේ නැහැ. ඒක අගය කරන්න ඕනේ. ඊළඟට ධනුක සහ ශ්‍රේවියර් මරේ මරු සුපිරි බුලට් දෙකක්. කතානායකයා සූර්යනේ. මෝඩ තරින් තමයි කතානායකයා. හැබැයි ධනුක වගේම ශ්‍රේවියර් කියන්නේ එක දිගට මේ වෙනකොට මේ රංගපාගෙන ආපු හොඳ ඇක්ටිං පොටෙන්ෂල් එකක් තියෙන නළුවෝ දෙන්නෙක්. හැබැයි කිසිම වෙලාවක මේ දෙන්න සූර්යව අභිබවා යන්න උත්සාහ කරේ නෑ. Tamanට ලැබිලා තියෙන එක ඇතුලේ ඒ සෙකන්ඩ් රෝල් එක හරියටම රඟපෑ. ඒක තමයි දක්ෂ නළුවෙකුගේ ගුණය. ශ්‍රේවියර් වගේම ධනුකත් ඒක හරියටම කළා. ඊළඟට උපාලි මහත්මයා සහ නිල්මිනී මහත්මිය මතක් කරන්න ඕනේ අම්මා සහ තාත්තා විදිහට. ලංකාවේ මේ ටෙලිනාට්‍ය වේවා සිනමාව වේවා මේ දෙකේම මදර් ට්‍රොප් එක සහ ෆාදර් ට්‍රොප් එකට ගන්න නළු නිලියෝ ඒක හරියටම රඟපානවා ගොඩක් චිත්‍රපටිවල. සමහරවිට චිත්‍රපටය මෙගා ටෙලිනාට්‍ය අසාර්ථක වුණත් මේ අම්මා තාත්තා කියන චරිත දෙක මාර විදිහට සැටිස්ෆයි කරනවා ප්‍රේක්ෂකයව. ඉතින් ෆිල්ම් එකෙත් උපාලි සහ නිල්මිනී අම්මයි තාත්තයි විදිහට තාම හොඳට රඟපානවා. ඊළඟට කතානායිකාව ශනුද්‍රිය මතක් කරන්න ඕනේ. මට නීරා චිත්‍රපටයේ මම ශනුද්‍රිය ගොඩක් අගය කරා ප්‍රණීති විදිහට. මෝඩ තරිඳුවේ දිනුවගේ චරිතෙත් ඉතාම හොඳට රඟපානවා. නමුත් මට තේරුණා අර ෆුල් ටෝස් එකට 6ක් ගහන්න තිබුණු තැන්වල නිකන් සිංගල් එකක් දාලා නිකන් හිටියා වගේ ශනුද්‍රි. මේක ශනුද්‍රිගෙන් සමහර තැන්වල දැනුණා. මම හිතනවා ෆුල් පොටෙන්ෂල් එක දෙන්න පුළුවන් තැන්වල ඒක දුන්නා නම් හොඳයි කියලා. අර නිකම්ම පන්දුව නිදැල්ලේ යවන්න අරින්නේ නැතුව. අර චරිතය සමහර වෙලාවට මිදෙන බවක් දැනුණා ශනුද්‍රිගෙන්. අන්න ඒක පොඩ්ඩක් තිබුණා නීරා චිත්‍රපටයේ ප්‍රනීති චරිතයට වඩා. දැනට ප්‍රනීති සහ දිනු කියන චරිත දෙක සංසන්දනය කරොත් ශනුද්‍රි වැඩිපුරම ස්කෝර් කරේ ප්‍රනීතිගේ. මේ දිනුගේ චරිතය නිකන් අර මම කිව්වාගේ නිදල්ලේ යන්න ඇරිය බවක් දැනුණා සමහර තැන්වල. ෆිල්ම් එකේ ඇක්ටිං තරමටම ඉතාම විශිෂ්ට විදිහට කරලා තිබුණ ඇස්පෙක්ට් එක තමයි සංගීත අධ්‍යක්ෂණය. දිනේෂ්ගේ පළවෙනි සංගීත අධ්‍යක්ෂණය විදිහට මේක මරේ මරු. ඒක කියන්න හේතුව තමයි ගොඩක් වෙලාවට ෆිල්ම් එකේ ප්‍රේක්ෂකයව ගැලවෙන්න නොදී තියාගත්තේ දිනේෂ්ගේ සංගීතය. කියන්නේ ෆිල්ම් එක වා තියටර් එකට ගියා නම් දකින්න ඇති හැම වෙලේම පොඩි චූන් එක ප්‍රේක්ෂකයව තියෙනවා. මේ පසුබිම් සංගීතය මේකට හේතු වුණේ. පොඩි නැටිල්ලක ඉන්නේ අපි. ඒ නැටිල්ල ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකම්ම තියාගත්තේ දිනේෂ්ගේ සංගීතය. ඒ වගේම සින්දුත් හරිම ලස්සනයි. අහන් ඉන්න පුළුවන් අපිව නැට වෙන තැනට කරලා තිබුණා. තිසර මංගල බණ්ඩාරගේ තිර රචනය මරු. ඒකට හේතුව මේ 9 ඉඳන්ම අපිට සමීප දේවල් තමයි මේ දෙන්න එකතු කරගෙන තිබුණේ. මෝඩ තරිඳු කියන්නේ අර අපි සමාජ මාධ්‍යවල දැකපු මීම් නමක් නේ. ඒ වගේම අර සඳුනි
මෙන්න මේ වගේ වචන තියෙනවානේ. මෙන්න අපිට ළඟ දේවල් තමයි මේ දෙන්න තිර රචනයට කතාවට යොදාගෙන තිබුණේ. තියටර් රියැක්ෂන් එක තියටර් එකට ෆිල්ම් එක බලන්න ගිහපු අයට තේරෙන්නේ නැති තනි කරම ගියපු වෙලෙන් ඉඳන් hina වෙනවනේ. අත දික් කර කර කෑ ගහ ගහ විසිල් ගහ මෙහෙම වෙන්නේ මේ කතාව ෆුල් ෆැන්ටසියක් වුණත් අපිට ළඟ දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි Pirate of the Caribbean, Lord of the Rings, Harry Potter අපේ හදවතේ තියාගෙන බලන්නේ. මේවා ෆැන්ටසි වුණාට මේවා ඇතුලේ තියෙන්නේ අපි සමාජයේ දකින්න සංකල්පම තමයි. දේශපාලනයේ ඉඳන් ආදරය වෙනකන් දෙමව්පියන් වෙනකන් මේ සංකල්ප. මෝඩ තරිඳු ඇතුලේ තිබුණෙත් මේ අපේ ලංකාවෙම දේවල් අපිට ළඟ වචන, අපිට ළඟ සීක්වන්ස්, අපිට ළඟ කන්සෙප්ට් අපිට ළඟ කන්සෙප්ට් තමයි තිබුණේ. හරියට මලයාලම් සිනමා කරුවා කරනවා වගේ. කතාව ෆුල් ෆැන්ටසියක් වුණත් ඒක ඇතුලේ තිබුණේ අපිට සමීප දේවල්. එතකොට අපි කතාවත් එක්ක බැඳෙනවා ප්‍රේක්ෂකයෝ විදිහට. කතාවත් එක්ක කතාව ගැන විශ්වාසයක් ඇති වෙනවා. එතකොට අපි අර තියට එකේ ලොකුවට දේවල් පෙන්නද්දී, චරිත පෙන්නද්දී අපි හූ කිය බලනවා. ඉතින් ඒක හොඳට අල්ලගෙන තියෙනවා මේ නිර්මාණකරුවෝ දෙන්න. සීක්වන්සස් විදිහට මාර ආතල් සීන් ටිකක් තිබ්බට අර ඩාන්සින් සීක්වන්ස්, ඩිස්ටිඩින් සීන් එකේ ඒකේ කලර්ස්, ඒකේ නැටුම්, මේ ඩාන්සින් කොරියෝග්‍රැෆි, මියුසික් පාවිච්චි කරලා තිබුණු විදිය මරු. ඊළඟට අර චූ වෙන කන්සෙප්ට් එක ඒකත් මරු. ඒක හදලා තිබුණු විදිය. කියන්නේ අපි සමහර දේවල් අපි අහලා තියෙනවනේ. ඒක සම්පූර්ණයෙන්ම මේ දෙන්න එක වෙනස් කරලා Tamanට අවශ්‍ය විදිහට අරන් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපි දැන් මරුණට පස්සේ කොහෙද යන්නේ කියලා අපි දන්නේ නැහනේ. පුනරුත්පත්තිය තියෙනවා කියලා අපිට ආගමේ තමයි කියලා තියෙන්නේ. ඒ වගේම එතකොට ගොඩක් දේවල්, ඒ කියන්නේ පිටසක්වලයෝ, එතකොට ඉලුමිනාටි මේවා තියෙනවා කියලා, මේවා මෙන්න මේ විදිහටයි තියෙන්නේ කියලා එක එක කන්සෙප්ට් අපිට හදලා තියෙනවනේ. අපි ඒ අනුවනේ ජීවත් වෙන්නේ. හැබැයි නිර්මාණකරුවට පුළුවන් මේක වෙනස්ම විදිහට පරිකල්පනය කරන්න. හැබැයි නිර්මාණකරුවොත් බයයි එතනින් එහාට යන්න. තිසරලා දෙන්න අන්න ඒක වෙනස් කරලා තියෙනවා. අපි අහලා කියලා තියෙන දේවල් එයාලගේ කෝණයෙන් එයාලා කියලා තියෙනවා කතාව ඇතුළේ. ඒක තමයි මේකේ ආතල් එක. අර අපි දන්න දේවල් සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහකට ඉදිරිපත් කරලා තියෙනවා. සීක්වන්සස් විදිහට. ඒක මරු. චිත්‍රපටය ගැන ගොඩක් දේවල් මම කිව්වනේ. ඇයි මේක හොඳ වෙන්නේ? ඇයි මේක ආතල්? ඇයි මේක බලන්න ඕනේ කියලා. දැන් ඉතින් ගිහිල්ලා ළඟම සිනමා ශාලාවෙන් මෝඩ තරිඳු බලන්න. මොකද ගොඩක් අය මේක ස්පොයිල් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ස්පොයිල් වෙන්න කලින් ගිහින් බලන්න. මේ අවුරුද්දේ ඔයා ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් තමයි මෝඩ තරිඳු කියන්නේ. මේක නම් මග හැරගන්න එපා. මේක මග ඇරියොත් ඔයාටත් වෙන්නේ මෝඩ තරිඳුට වෙච්ච වැඩේ තමයි. ඉතින් මේ වගේ අලුත්ම සුපිරිම ලාංකේය සිනමා පට ගැන දැනගන්න රිවිව් එක ෂාත් දෙක දිගටම එකතු වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි තමයි ලෝක සිනමාවේ රසමුසු තැන් සොයාගෙන ලෝක සිනමාව පැහැදිලි කරන එකම තැන. රිවිව් එක ෂාත්. ඉක්මනින් මාමු වෙමු. See you soon.